දැන් අපිට ෂර්ට් බ්ලවුස් එකක ෂර්ට් ගවුම් එක වගේ යෝක් එකක් ඇවිල්ලා කොලර් එකක් යනකොට මෙන්න මේ විදිහට අපිට උරහිස මෝට්ටු කරගන්න පුළුවන් යෝක් එකත් එක්ක නොපෙනෙන විදිහට. දැන් බලන්න මම වාසේ කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. මේ තියෙන්නේ හොඳ පිට පැත්ත. හොඳ පිට පැත්තේ ධාරිය පේන්නේත් නැහැ. කන පිට පැත්තේ ධාරිය මහවුම් වාසිය පේන්නේත් නැහැ. මෙතන යෝක් එක සහ උරහිස මහවුම් වාසිය කිසිම එකක් නොපෙනෙන විදිහට තමයි මෝට්ටු කරගෙන තියෙන්නේ. හරි. දැන් මේ වගේ යෝක් කොටසක් දාපු මෙන්න මේ වගේ යෝක් එකක් යෝක් කොටස් දෙකක් එකට එකතු කරලා මහගත්ත මේ වගේ මහවුම් වාසි නොපෙනෙන්න අපිට මහ ගන්න පුළුවන්. එතකොට මේ විදිහට මහගත්ත කඳ කොටසකට බ්ලවුස් එකක හෝ ගවුමක කඳ කොටසකට ඉදිරිපස පළුව මූට්ටු කරනකොට මෙන්න මේ මහවුම් වාසිය නොපෙනෙන විදිහට උරහිස මූට්ටු කරන්නේ කොහොමද? අපි එහෙනම් බලමු කොහොමද මූට්ටු කරන්න කියලා. දැන් මේ කන පිට පැත්ත. මම මේ මහුම් වාසිය ඇඳලා තියෙන ඔයාලට පේනවා ඇති කන පිට පැත්ත. එතකොට මේකේ හොඳ පිට පැත්ත තෝරගන්න. මේ වගේ යෝක් එක අල්ලගත්තට පස්සේ යෝක් කොටස් දෙක මේකට මූට්ටු කරගත්තට පස්සේ හොඳ පිට පැත්ත මේ විදිහට තියා ගන්න. ඊට පස්සේ අපි උරහිස් මූට්ටු කරන සුපුරුදු විදිහටම මේකේ ඉදිරිපස පළුවේ හොඳ පිට පැත්තත් මේ මතින් තියා ගන්න. මේ විදිහට. දැන් එතකොට පිටුපස හොඳ පිටට ඉදිරිපස පළු දෙකේ හොඳ පිටවල් දෙක මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් උරහිසට උරහිස මෙන්න මෙහෙම තියන්න. මේ විදිහට හරියට මෙන්න උරහිස ධාරයට මේ උරහිස ධාරය මේ විදිහට තියෙනවා. තියලා මම මේක පැත්තකට පින් එකක් ගහ ගන්නවා. අනිත් පැත්ත මම එක පැත්තක් මුලින් අල්ලලා පෙන්නන්නම්. හරිද? එතකොට මේකේ දැන් කොටස් දෙකක් තියෙනවානේ. යෝක් කොටස් දෙකක් තියෙනවා. මුලින්ම මේ හොඳ පිට පැත්තේ තියෙන උඩ තියෙන යෝක් කොටස ගන්න. එක ධාරයක් අරගෙන මේ ඉදිරිපස උරහිස් ධාරයයි පිටුපස පළුවේ එක උරහිස් ධාරයයි ගත්තා. දැන් මේ යෝක් කොටසේ අර ඩබල් ගත් එකේ යට පළුව ඉතුරු කරා. හරිද? ඊට පස්සේ මේක අපි මේ විදිහට මූට්ටු කරගන්නවා. උරහිසට උරහිස මහවුම් වාසි ධාරය අගල් භාගයෙන් මූට්ටු කරගන්නවා මේක අතෑරලා. මේ පහළ එක ගන්න එපා. ඒක චුට්ටක් එළියට අරගෙන මේක මූට්ටු කරගන්නවා. මේ විදිහට මූට්ටු කරගත්තා. ඊට පස්සේ මේ පළුවත් මේ පැත්තත් පළවෙනි යෝක් ධාරය යෝක් එකේ මෙන්න මේ උරහිස් ධාරය අරගෙන මේ විදිහට මේක පොඩ්ඩක් පහළට දාලා ඒකත් අපි මේ වගේ ඇටච් කරගන්නවා. දැන් එතකොට අපි එක පළුවක් යෝක් එකේ උඩට එන පළුව හොඳ පිට පැත්තට එන පළුවයි ඉදිරිපස උරහිස් ධාර දෙකයි මේ විදිහට මූට්ටු කරන් තියෙන. දැන් මේ අනිත් ධාරය අපි මූට්ටු කරලා නැහැ. එතකොට දැන් මේක අපි අනිත් පැත්ත හරවලා මහුම් වාසිය නොපෙනෙන විදිහට තමයි මූට්ටු වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් අපි කොහොමද ඒක මූට්ටු කරගන්නේ? දැන් මේ පැත්තේ අපිට හොඳ පිට පැත්තෙන් ඔන්න ෆිනිෂ් වෙලා තියෙනවා. හොඳ පිට පැත්තෙන් මේ මහුම් වාසියේ ධාරය මෙහෙම ෆිනිෂ් වෙලා තියෙනවා. යෝක් එක පේන්නේත් නැහැ. නමුත් දැන් මේ පැත්ත බැලුවොත් අපිට මේක මේ විදිහට ෆිනිෂ් වෙලා නැහැ. ඒ කියන්නේ අපිට මේක මේ විදිහට මෙතෙන්ට ඇල්ලුවොත් උරහිස මහුම් වාසිය පේනවා. දැන් මේක මේ විදිහට මේ පැත්තට යට වෙලා මේ උරහිස් ධාරය පිටුපස පළුව පැත්තට ගිහිල්ලා මේකෙත් මහුම් වාසි භාගය මෙන්න මේ පැත්තට හිටින්නයි අපිට මහ ගන්න ඕන වෙන්නේ. එතකොට මේ මහුම් වාසිය නොපෙනෙන විදිහට මහෙන්නේ. හරි. එතකොට අපි මෙන්න මේ වගේ පොඩි වැඩක් කරන්න පුළුවන්. දැන් එතකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම මේ හොඳ පිට පැත්ත මේ තියෙන කන පිට පැත්ත. එතකොට මේක ඔයාලා මෙන්න මේ විදිහට තියාගන්න. මූට්ටු කරපු පැති දෙක එක පැත්තකටයි අනිත් පැත්ත මේ විදිහට යටටයි. තියාගෙන මේක අපි මෙන්න මේ විදිහට යටින් මෙහෙම උඩට රෝල් කරගෙන එනවා. මෙන්න මේ විදිහට රෝල් කරන් එනවා. ඒ අතරේ මෙන්න මේ පහළ මූට්ටු නොකරපු එක මේ විදිහට පහළට ගන්න. අන්නම පහළට ගන්න. අරගෙන මේක මෙන්න මෙතනින් මේ විදිහට තියාගන්න. ඔන්න ඔය විදිහට තියාගන්න. මම ආයෙත් පෙන්නන්නම්. දැන් මේ විදිහට අපේ මූට්ටු නොකරපු ධාරය පහළට මේ විදිහට තියාගත්තා. මූට්ටු නොකරපු පැත්ත. හරිද? ඊට පස්සේ මේ මූට්ටු කරපු පැත්තේ
මෙන්න මෙහෙම පල්ලෙහා ඉඳලා උඩට මේ වගේ රෝල් කරගෙන එනවා. එතකොට මෙන්න මේක ඔයාලට මූට්ටු නොකරපු පැත්ත තියෙනවනේ. ඒක මෙන්න මේ විදිහට අරන් යටට දාගන්න. ඔය විදිහට යටට දාලා මෙන්න මෙහෙම විරුද්ධ අත පැත්තට මෙතෙන්ට ගෙනල්ලා තියලා මේ විදිහට උරහිස් මූට්ටු කරගන්න ඕන. මෙතනදී අර රැලි හිටින්න නැති වෙන හරියට දාරයේ හිටින විදිහට තියලා මූට්ටු කරගන්න. පස්සේ මේ පැත්තත් මෙන්න මේ විදිහට මුට්ටු කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මේ විදිහට එළියට ගන්න. මෙතන කරින් මේ විදිහට එළියට ගත්තා. දැන් අපිට ඔන්න මේ මහුම් වාසිය නොපෙනෙන විදිහට මුට්ටු වෙලා තියෙනවා. දැන් අපිට ෂර්ට් බ්ලවුස් එකක ෂර්ට් ගවුම් එක වගේ යෝක් එකක් ඇවිල්ලා කොලර් එකක් යනකොට මෙන්න මේ විදිහට අපිට උරහිස මුට්ටු කරගන්න පුළුවන් යෝක් එකත් එක්ක නොපෙනෙන විදිහට. දැන් බලන්න මහුම් වාසිය කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. මේ තියෙන්නේ හොඳ පිට පැත්තේ ධාරය පේන්නේ නැහැ. කන පිට පැත්තේ ධාරය මහුම් වාසිය පේන්නේ නැහැ. මෙතන යෝක් එක සහ උරහිස මහුම් වාසිය කිසිම එකක් නොපෙනෙන විදිහට තමයි මුට්ටු කරගෙන තියෙන්නේ. හරි, දැන් තියෙන අපිට කොලර් එක අල්ල ගන්න. අපි ඒක පස්සේ වීඩියෝ එකකින් බලමු. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.